good morning ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් ඔන්න අද අපි හදන්නේ පොඩි ගමනක් යන්න. ඉතින් අපි කිව්වට husband already උදේ ගියා. මොකද එයාට වැඩ කරන තැන වඩාගයක් තියෙනවා කියලා. ඉතින් අපි එයා වැඩ ඉවර වෙලාවට join වෙන්න තමයි හදන්නේ. ඉතින් අද Saturday දවසක්. ඉතින් මම ටක් ගාලා උයලා ඉවර කරලා පුතාවත් ලෑස්ති කරගෙන දැන් යන්නේ හස්බන්ඩ්ව මීට් වෙලා අපි යන තැනට යන්න. ඉතින් ඔයාලත් ඉන්න වීඩියෝ එකත් එක්ක බලමු අපි කොහෙද යන්නේ කියලා. Bye bye for now. Hello. ඉතින් ඔන්න අපි දැන් මේ ඇවිදගෙන යන ගමන් එනෝසයාල ඇවිදගෙන යන ගමන් train station එකට ada shop දවසක් හොඳට අවදිනවා. ඉතින් බලමු අපි යන්නේ කියලා. අපි දැන් එක ට්‍රේන් එකකින් බහලා අනිත් ට්‍රේන් එකට ඇවිදගෙන යන ගමන් අපි දැන් ඇවිදගෙන යන්නේ platform 5 එකට Willesden Green station එකේ ඉඳලා. Subscribe now for the train. Oh, there's a train coming. Woohoo! ඔන්න ඉතින් අපි ස්ටේෂන් එකකින් බහලා ඇවිදගෙන යන ගමන් අපි යන තැනට විනාඩි 20ක් ඇවිදින්න තියෙනවා. ඉතින් අපි මේ පාක් එකක් මැදින් ඇවිදගෙන යන ගමන් එන්න සිහයි. අද වෙදර් එක මාර ලස්සනයි. ගොඩක් රස්නෙත් නෑ, ගොඩක් සීතලත් නෑ. ඉතින් ඒකින්ද ගොඩක් ඇවිදින්නත් ආස හිතෙනවා. දැන් වෙලාව ඇති 1:00 විතර. අද ඇක්චුලි සීතල නෑ කියලා තමයි කියන්නේ දවස් පුරාවට. ඉතින් ඒකින්ද අපිට හොඳ දවසක් වෙයි කියලා හිතෙනවා. වින්ඩි ඒ නිසා කොණ්ඩේ යනවා එහාට මෙහාට. මම කොණ්ඩේ කඩාගෙන වෙනකොට දැන් ඔන්න මම try කරගත්ත කොණ්ඩේ. මොකද කොණ්ඩේ පිස්සු ඇදිලා වගේ එහාට මෙහාට යනකොට. ඔන්න ඉතින් guys අපි දැන් ඇවිදගෙන යන ගමන් මේ
මං කිව්වනේ 20 minutes ඇවිදින්න ඕන කියලා. ඉතින් මේ ඇවිදගෙන යන ගමන් මේ අපි ඉන්නේ බැටර්සී කියන ඒරියා එකේ. මම කවදාවත් ඇවිල්ලා නැහැ මේ පැත්තට. first time. බලමු. Hi your mate. Hello. Are you enjoying the walking? Yeah, I can see something. Have you tripped over? yeah. Okay, nice. Let's go. ඔන්න අපි දැන් මෙතෙන්ට ආවා. ඇවිල්ලා චුට්ටක් ඉඳගෙන ඉන්නවා. මොකද අපේ හබි බෝයි තාම on the way. You know? Huh? What are you doing? I'm doing that. We are waiting. Oh yeah. Waiting for Tata. ඉතින් මාර ලස්සන දවස. මේක ලොකු පාක් එකක්. අපි මං කිව්වේ නෑනේ කොහටද අපි එන්නේ කියලා. අපි ආවේ පාක් එකකට. මේක කියන්නේ බැටර්සී පාක් එක කියලා. මේ පාක් එක මාර ලස්සනයි ස්ප්‍රින්ග් එකට. සකුරා මල් තියෙනවා. ඉතින් අපි හිතුවා මේ සැරේ සකුරා බලන්න එන්න ඕනේ කියලා. Okay. We're waiting now. Let's see. Minutes, yes, something like that. Yeah, so that's great. ළමයි අපි ආවා. මේ පාක් එක ඇතුලේ තියෙනවා ප්ලේග්‍රවුන්ඩ් එකක්. ඒක ප්ලේග්‍රවුන්ඩ් එකක්. ඉතින් අපි සෙල්ලම් කරන්න යන්නේ නේද? Yes. Which one will we start with? Let's start with that one. Which one over there? Okay.
ඉතින් හස්බන්ඩ් ආවට පස්සේ අපි තුන්දෙනා පාක් එකේ ඇවිදින්න පටන් ගත්තා. ඉතින් මේ පාක් එක ලොකු පාක් එකක්. ඉතින් අපි හිතනවා අපිට අද කවර් කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද අද සනී දවසක් හින්දා දවස හොඳ නිසා අපිට හවස් වෙනකම්ම ඉන්නත් පුළුවන්. ඉතින් මේ පාක් එකේ විශේෂත්වයක් තමයි අපි ගොඩක්ම ආවේ චෙරි බ්ලොසම්ස් බලන්න. මොකද මේ ගොඩක් ට්‍රීස් තියෙනවා මේ පාක් එකේ. ඉතින් මේ බලන්න තව එක ට්‍රී එකක් හම්බුණා අපිට. මාර ලස්සනයි. මේ ෆැමිලි එකක් ඉන්නවා මේ ට්‍රී එකකට මේ පික්නික් එකක් දාන්න මාර ලස්සනයි එතන. ඉතින් අපිත් පොඩි ෆොටෝස් ටිකක් අරගෙන චුට්ටක් එතෙන්ට වෙලා ඉඳලා යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි ඇවිදගෙන යනකොට මේ ගස් ටික දැක්කා. මාර ආටිස්ටික් ආස හිතනවා. ඉතින් මේ කාලේ ස්ප්‍රින්ග් සීසන් එකනේ. ඒ නිසා මේ ගස්වල තාම කොළ ඇවිල්ලා නැහැ. ඒ වුණාට මම මේ විදිහටත් ගස්වලට මාර ආසයි. ඒ කියන්නේ ඒකත් වෙනම ආර්ට් එකක්. ඉතින් මේ ගස්වල කොළ නැතුව ඊට පස්සේ හැමීට කොළ ඇවිල්ලා මල් ඇවිල්ලා ගස්වල තියෙන වෙනම ස්වරූපයක්. ඉතින් ඒකත් වෙනම ආර්ට් එකක්. ඉතින් මම නම් මාර ආසයි මෙහෙම පාක් එක ඇවිදගෙන යන්න. මොකද මාර හිතට නිදහස්. ඒ වගේම තමයි කවදාවත් ගිහිල්ලා ඉතින් පාක් එකකට යද්දි තවත් ආසයි. මොකද අපිට ඉස්සරහට හම්බෙන්න තියෙන දේවල් අපි දන්නෙත් නැහැ. ඉතින් මේ බලන්න මේ වෝටර් ෆවුන්ටන් එක අපි දැනගෙන හිටියේ නෑ මෙතෙන්ට එනකම් මේ වෝටර් ෆවුන්ටන් එකක් තියෙනවා කියලා මෙතන. ඉතින් මාර ලස්සනයි. ඉතින් ඒක නිකන් සර්ප්‍රයිස් එකක් වගේ. මාර වෝටර් ප්‍රෙෂර් එකක් එකකින් එන්නේ. හරිම ලස්සනයි. ඒ වගේම තමයි දැන් ඔහොම පෙනුනට මේ වතුර අර හැමතැනම විසි වෙනවා. ඒ වගේම තමයි හුලඟට එතන ළඟට යන්න බෑ. වතුර ඔක්කොම ඇඟට විසි වෙලා ඇඟෙන් තෙත් වෙනවා. එච්චරට මාර වෝටර් ප්‍රෙෂර් එකක් තියෙනවා. මේ ඉතින් වෝටර් ෆවුන්ටන් එක අනිත් පැත්ත. අපි දැන් වටෙන් ඇවිදගෙන ආවා එහා පැත්තට. ඉතින් දිගට තියෙනවා ඒ පූල් එක වගේ පස්සට වෙන්න. ඒකෙම ඇතුලේ තියෙනවා පොඩි පොඩි වෝටර් ෆවුන්ටන්ස් ගොඩක්. හරිම ලස්සනයි. ඉතින් අපි ඒ ටිකත් බලාගෙන ඉඳලා දැන් ඉස්සරහට ඇවිදලා යන්න තමයි හදන්නේ. දැන් ටිකක් රස්නෙත් වැඩි. ඉතින් අපිට පොඩි ආසාවක් ආවා අයිස්ක්‍රීම් එකක් ගන්න. ඒ නිසා දැන් අපි හදන්නේ මෙතනින් අයිස්ක්‍රීම් එකක් අරගෙන චුට්ටක් අවුවේ ඉන්න ගමන් අයිස්ක්‍රීම් එකක් කන්න. ඉතින් අන්න ඉඳ ගන්න තැනකුත් අපිට හම්බුණා. ඉතින් මෙතනින් අයිස්ක්‍රීම් එක අරගෙන අපි චුට්ටක් රිලැක්ස් එකේ ඉඳගෙන ඉන්න තමයි හදන්නේ.
එතෙන්ට ඇත. අයියා අයිස්ක්‍රීම් තුනම කනවාද? Oh, shit, look. You have to buy it. Ice cream. Nice ice cream, Sami. It's true. Good. You want to wait? Hey. ඉතින් අපි අයිස්ක්‍රීම් කාලා ඇවිදගෙන යනකොට අපි ආයෙත් දැක්ක චෙරි බ්ලොසම් ට්‍රීස් ටිකක්. ඉතින් අපිට ආයෙත් එතන නවතින්න හිතුණා. හරිම ලස්සනයි. ඉතින් ස්ප්‍රින්ග් සීසන් එකේ විතරයිනේ මේ චෙරි බ්ලොසම්ස් තියෙන්නේ. ඒකේ හින්දා ඉතින් ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි ආපු එක හොඳයි. මොකද මේ අවුරුද්දට ඉතින් තව සති කීපයකින් මේ මල් ටික ඔක්කොම නැති වෙලා යනවා. ඊට පස්සේ ඉතින් ආයෙනේ සමර් සීසන් එකනේ. ඉතින් ඊට පස්සේ ආයෙ ඊළඟ අවුරුද්දේ තමයි මේ විදිහට චෙරි බ්ලොසම්ස් බලන්න වෙන්නේ. ඔන්න ඉතින් අපි පාක් එකේ ඇවිදගෙන යද්දී අපි විශේෂ දෙයක් දැක්කා. අපි මේ කවදාවත් කරලත් නැහැ, දැකලා තිබෙත් නැහැ. ෆස්ට් ටයිම්. මේවාට කියන්නේ රිකම්බන්ස් කියලා ට්‍රයිසිකල්ස් ජාතියක්. එක එක ජාතිය ට්‍රයිසිකල්ස් තියෙනවා පොඩි අයට. එතකොට ඇඩල්ට්ස්ලාට ඕන එක්කෙනෙකුට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් අපි හිතුවා ඒක අද try කරනවා කියලා. හරිම ඉන්ටරෙස්ටිං එක. අපි බලාගෙනත් හිටියා පාකේ කට්ටිය එහාට මෙහාට යනවා. ඉතින් අපි හිතුවා ඒක try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් මේ කරන්නේ formalities කරන එක. ඒ කියන්නේ IDs දීලා ෆෝම් එක ෆිල් කරලා ඉවරුණාට පස්සේ ඒගොල්ලෝ අපිට රිකම්බන්ස් දෙනවා. ඉතින් අපි කරන්න ඕනේ පැය කමාරක් ඇතුළත ඒවා ගෙනලා රිටර්න් කරලා අපේ ID එක කලෙක්ට් කරගන්න. අන්න ඉතින් මේ දෙන්න පටන් ගන්න තමයි යන්නේ. මං ගන්න දෙයලෝ මේ රිසිට් එක. ඔව් බලාගෙන. Faster, go and catch Tata.
Fast. That's gone already. Hello. ඉතින් ඔන්න අපි පාක් එකේ ඇවිදගෙන යනකොට අපි දැක්කා ට්‍රයිසිකල්ස් වගේක් තියෙනවා පාක් එකේ රයිඩ් කරන්න පුළුවන්. පාකින් එළියට යන්න බෑ. ඉතින් මේගොල්ලන් ට්‍රයිසිකල්ස් දෙනකොට අපේ ID එක ගන්නවා. ID එක අරගෙන වෙලාවක් දෙනවා. ඒ වගේම පාක් එකේ කොහෙද යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒ වෙලාවල් අතරත අපි ට්‍රයිසිකල් යූස් කරලා ගෙනල්ලා රිටර්න් කරන්න. ඉතින් හස්බන්ඩ්ුයි පුතායි ගියා. මම ඉතින් වීඩියෝ කරනවා. Like stopping it? Mano. Namai වට උඩ වෙලේ බලන්නකො. ඒගොල්ලන් රිසිට් එකක් දුන්නා. ට්‍රයිසිකල්ස් දීලා ඒ රිසිට් එක රිටර්න් කරාම තමයි ට්‍රයිසිකල්ස් ටික දීලා අපේ ID එක ගන්න පුළුවන්. ඉතින් මම ඒක සාක්කුවේ දාගෙන තමයි ට්‍රයිසිකල් එක පැත්තේ ඒක කොහෙද වැටලා. ඉතින් දැන් මම ඒගොල්ලන් ගිහලා කිව්වා නැති වෙලා කියලා. ඒතර ඒගොල්ලෝ කිව්වා ප්‍රශ්නයක් නැහැ. ට්‍රයිසිකල්ස් රිටර්න් කරනකොට ඒගොල්ලන් ID එක දෙන්නම් කියලා. ඒගොල්ලන් නම කන්ෆර්ම් කරනවානේ. ඒකින්ද වෙන කාටවත් ගන්න බෑ. මොලා කිලි. ඉතින් දැන් මම ආයේ ඉතින් යනකම. දැන් ඇලි යන්නේ මොකද? යනු ඔෆ් රෝඩ් යන්නේ මොකද? වලවලනේ. මේ දෙන්නට අද යන්න අදහසක් නෑ වගේ. අපිට පහවාට තව රිටර්න් කරන්න තියෙන්නේ. ඉතින් ඒකින්ද තව වෙලා තියෙනවා දැන් 5:10යි. එනූට තව යන්න ඕනෙලු. ඉතින් තව චුට්ටක් හදලා අපි යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඔන්න මම යනවා ට්‍රයිසිකල් රයිඩ් එකක්. So much fun. යනු රේස් එකක් යනවා කිව්වට එයා පිටිපස්සේ තාම. Hello. Are you having fun? Yes, I am. Cool. Let's go faster. කොහොමද bicycle experience එක? කන්දර ඉඳලා ගියේ අපිට පේන්නේ.
ඇයි ඒ? මේක අර හින්දලා තල්ලු කරනවා පුරුදු නැහැ ආගේ. ඒක ෂොක් නේ? නියමයි. හරි එක්ස්පීරියන්ස්. අවුව තිබ්බ හින්දා මේ අර වෙදර් එකත් හොඳයි. You enjoy it? Yeah, he did. ඉතින් එයාට තව මොකක් හරි කරන්න ඕනේ වගේ. ඔන්න ඉතින් දැන් වෙලා නැහැ හිමීට ගෙදර යන්න. මෙහෙම අවුව තිබ්බට දැන් චුට්ටක් හවස් වෙලා මට 30 පාට විතරක් තියෙනවා අපේ ගෙදර. ඉතින් ඒඳ අපි හිතුවා හිමීට යනවා කියලා. ඉතින් චුට්ට සීතලත් එනවා. ඒ හින්දා අපි දැන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ පාක් එක ටිකක් ලොකු හින්දා එක්සිට් කීපයක් තියෙනවා. ඉතින් අපි හරි එක්සිට් එක හොයාගන්න ඕනේ. මොකද අපේ ගෙදරට යන රූට් එකට ට්‍රේන් ස්ටේෂන් එක හොයාගන්න ඕනේ හින්දා. ඉතින් අපි මේ ඒක හොයාගෙන යන ගමන් ඉතින් මේ යන අතරතුරදී අපි දැක්කා මේ ගැදරින් එකක් හරි පබ්ලික් ඉවෙන්ට් එකක් මොනවා හරි තියෙනවා. ඉතින් ඒකට මම හිතන්නේ මිනිස්සු දැම්ම ඉඳලම ලෑස්ති වෙලා ඉන්නවා. ඉඳගෙන ඒ අතරතුර බෝටිං දැක්කා. ඉතින් දැන් අපිට යන්න වෙලාවක් නැහැ බෝටිං යන්න ආසයි. හැබැයි දැන් යන්න වෙලාවක් නැහැ. ඉතින් ඊළඟ සැරේ ආවොත් අපි යන්න හිතාගත්තා. ඔන්න ඉතින් අපි හිමීට ඇවිදගෙන බැටසි පවර් ස්ටේෂන් එක ගාවට ආවා. මේ ඒරියා එක හරියම ලස්සන හින්දා ඉතින් අපි හිමීට වටපිට බල ආවෙත්. ඉතින් දැන් හදන්නේ අපි ගෙදර යන්න. ඉතින් මෙතන ඉඳලා අපිට පැයක ට්‍රේන් රයිඩ් එකක් තියෙනවා ගෙදරට. ඩිරෙක්ට් ට්‍රේන් එකක් නෙවෙයි. අතරමඟදී මාරු වෙන්න ඕනේ. අද චුට්ටක් ක්‍රවුඩ්ඩුත් එක්ක දවස සැටර්ඩේ දවසන්නේ සැටර්ඩේ හවසේදී සාමාන්‍යයෙන් ට්‍රේන්ස් ක්‍රවුඩඩ් වෙනවා. ඉතින් අපි බලමු අපිට මේ ට්‍රේන් එකේ යන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ අද දවස ගත වුණේ. අපි ගොඩාක් එන්ජොයි කරා දවස. මං හිතනවා ඔයාලත් මගේ වීඩියෝ එක ගොඩාක් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.